ප්‍රශ්නයක් වෙලා යාළුවෙක් ඔයාව හොයාගෙන ආවොත් උදව්වක් ගන්න. ඔයා ඉස්සලා මොකද්ද කියන්නේ? අනේ මචං හිතන්න එපා බං. ඕවත් ප්‍රශ්නද බං. අයියෝ ඕවද අපිට වෙලා තියෙන්නේ කියලා කියනවා නම් මචං එතනින්ම අර ආපු යාළුවා උඹෙන් ආයි කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඌට සම්පූර්ණයෙන්ම ඔයාව එපා වෙනවා. හේතුව ඌ වෙන්නේ උදව්වක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ දාර්ශනික ටෝක් එකක් එකපාරම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි අහන් ඉන්න. ඇයි මොකද්ද කේස් එක? ඇයි මොකද්ද උනේ මචං? මොකද්ද ප්‍රශ්නේ? හරි වාඩියන්කෝ කියහන්කෝ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔන්න ඔහම ඉස්සලා අහලා ඉන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. කවුන්සලින් වල ඔකට අපි සරලව කියන්නේ ඇක්ටිව් ලිසනින් කියලා. ඊළඟ දේ තමයි මේ එහෙම කියන්න බෑ අපිට මේ පොඩි ප්‍රශ්නයක්ද ලොකු ප්‍රශ්නයක්ද එයාට වෙච්ච ප්‍රශ්නේ පොඩිද ඒක මොනම වෙලාවකත් බං පිට එක්ක ඒ දේ සංසන්දනය කරන්න යන්න එපා. ඒක මොටිවේෂන් එකක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම අර මනුස්සයව බිමට සමතලා කරලා දැමීම. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඒ මනුස්සයාගේ ඇතුලේ පිරීලා තියෙන ප්‍රශ්නේ නම් ඉස්සලා ඒ ප්‍රශ්නේ එළියට අරන් ඉන්න. ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා වලට තේරෙනවා නම් මං කියන්නේ මේ යාළුවට හොඳම දේ තමයි වෘත්තීය උපදෙස් පතන එක. එහෙම නැතුව ඔයාගේ ජීවිතෙන් ඔයාට හරි ගියපු දේ විතරක් කරගෙන එයාගේ ජීවිතයට ඇප්ලයි කරන්න හදනවා නම් මචං අපි හැමෝම එකම කැපැසිටි එකේ මිනිස්සු නෙවෙයි. ඒ නිසා ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ පාත් එක යන්න දෙන්න අපි අපේ පාත් එක යන්න දෙන්න ඕනේ. හොඳම දේ තමයි යාළුවෙක් විදිහට වැරදි තැන් පෙන්නලා දීලා නැගිටින්න උදව් කරන එක. ඒකට අනවශ්‍ය විදිහට අපේ ජීවිතෙන් තියෙන දේවල් අරගෙන ෆෝස් කරන්න හදන්න එපා. ඉල්ලන්න.